ඔන්න යාළුවනේ පොඩි වැඩක් පෙන්වන්න ඔයාලට වීඩියෝ එක කරන්නේ පැරඩෝ ඇක්සියා එකක්. ඉතින් මේ Lenovo කියලා Android එකක් මේක. Lenovo කියලා හොඳයි. Lenovo කියලා විකුණන්නේ ඔරිජිනල් කියලා එහෙම විකුණනවා මේ වගේ Android set. ස්විච් ඔන් කරාම මේ විදිහට තියෙනවා. ලස්සනයි. ඉතින් Lenovo කියලා ගහලා තියෙනවා. Lenovo කියලා ඉතින් දැක්කහම කට්ටිය හිතන්නේ අර නෝට්බුක් කම්පැනි හදන Lenovo කියලා මේ. එහෙම නැහැ. මේකේ තියෙනවා වෙනසක් වань. ඉතින් මේක මේ වගේවත් තියෙනවා කියන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මොකද මේක කොපි එක කියන්නවත් ඔරිජිනල් කියන්නවත් නෙමෙයි. මොකද ඔරිජිනල් කියලාවත් කොපි කියලාවත් Lenovo කියලා Android જાතියක් කොහෙවත් ෆැක්ටරි එකක් නැහැ. මේක ඇවිල්ලා MediaTek 8163 කියන chipset එකේ Android එකක් Lenovo කියලා මේ touch glass එක high කරලා යවපු. මෙන් තියෙනවා. MT 8163 කියලා. මොම තියෙනවා 2+32. මේකේ DSPත් නැහැ. මේක කස්ටමර්ට දීලා තියෙන්නේ ලොකු ගාණකට Lenovo original කියලා. එතකොට මෙන්න මේ ඉන්ටර්ෆේස් එක AC 82.27 81.63 ඔය මොඩල් වලට ලැබෙන UI එක සහ ඒකේ තියෙන ඔය ඔප්ෂන් ටික තමයි මේකෙත් තියෙන්නේ. දැන් Lenovo කියලා touch glass එක දාලා තියෙනවා. Lenovo කියලා මෙතන ඉස්සරහ home screen එකක් පේන්න හදලා තියෙනවා. MediaTek 8163 chipset එකෙන් දුවන්නේ. ඔරිජිනල් කියලා තමයි විකුණලා තියෙන්නේ. හැබැයි මේකට කොපි කියන්නේ නැහැ මං. මේක මේ නිකම්ම Lenovo කියලා ගහපු මේ Android එකක්. මොකද ඔරිජිනල් එකක් තියෙන්නේ දෙයකට කොපි කියනවනේ. ඔරිජිනල් එකකුත් නැහැ. performance වැඩි SIM දාන මොඩල් එකට සමහර ඔරිජිනල් කියනවා. ගාණ වැඩිනේ. එහෙම නැහැ. SIM හැම එකේම මොඩල් නම්බර් එකක් තියෙන්නේ. මේක Lenovo කියලා touch screen එකෙන් ආපු 8163 chipset එකෙන් දුවන basic 2+32 Android එකක්. එච්චරයි. ඉතින් ඔයාලත් ඔරිජිනල් කියලා හොයාගෙන ගිහිල්ලා මේ වගේ ඒවාට අහු වෙන්න එපා. සාමාන්‍ය Android සාමාන්‍ය මිලට මිලදී ගන්න පුළුවන්කම තියෙද්දි මේ නැති නම් වලින් නැති බඩු හොයන්න එපා. බොරු ඒවා. ඔහොම වෙනදාම් කරන්නේ මේ ලංකාවේ සහ ඉන්දියාවේ වගේ රටවල් වල විතරයි. බොරු නම් ගහලා මේ වගේ බොරුවෙන් රවට්ටන්නේ. මේ ඔක්කොම හදන්නේ චීනනේ. Android නිෂ්පාදනය කරන්නේ චීනේ විතරයි. ඒකට එහෙම තියෙද්දි ලංකාව ඉන්දියාව වගේ රටවල නීති නැහැ මේවට. ඉතින් ඒකෙන් මේවා ගෙන්නන අය සහ විකුණන අය ප්‍රයෝජන ගන්නවා.